දෙවියන් වහන්සේට ස්තුති වේවා. ජේසු ජීවමානයි වැලි කතරේදී දාරාව ඔබගේ නිවසට පැමිණෙනවා. පළමුවෙනි සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තියේදී අපි දකිනවා සාවුල් රජතුමාට අශුද්ධ ආත්මයක් නැත්තම් කරදරයක් කරනවා අශුද්ධ ආත්මයකින්. ඒ වෙලාවේදී සාවුල් රජතුමා දාවිත් අඬ ගහලා කියනවා වීණාව වාදනය කරන්න. බයිබලයේ ස්ථානයේ කියන ඔබ කියවලා බැලුවොත් ඒ ස්ථානයේ කියනවා දාවිත් දෑතින් ගායනා වීණාව වයනමින් දෑතින් ගායනා කරාය කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආලේපයෙන් ගායනා කරා. ඒ ගායනා දෙවියන් වහන්සේගේ ආලේපයෙන් වාදනය කරා. වාදනය කරනකොට ඒ වාදනය කරන හැම වෙලාවෙම සාවුල් රජතුමාගේ අශුද්ධ ආත්මය පිට වෙලා යන්න යනවා. ඉතින් මේ ස්ථානයේ දෙවියන් වහන්සේ අද අපට කතා කරලා කියන්නේ උන්වහන්සේගේ බලවත් වූ බලය අපගේ ජීවිතයේ ක්‍රියා කරන අපි උන්වහන්සේට ප්‍රශංසාව හා නමස්කාරය අපගේ ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් දෙන විට උන්වහන්සේගේ බලය අපගේ ජීවිතය තුල ක්‍රියා කරනවා. අපගේ වටේ ඉන්න අයගේ ජීවිතය තුලත් ක්‍රියා කරනවා. දාවිත් රජු නමස්කාරය කෙනෙක්. ඒ නිසා ਉਹ වයන විට ආලේපය ගලාන. ඒ නිසා අපගේ හදවත් වලින් අපි ගායන විට ආලේපයෙන් ගායන විට ආලේපය ගලා යනවා. එතකොට අශුද්ධ ආත්මය ඉවත් වෙලා යනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ගායනකොට සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේගෙන් තොර අයට ගායනා කරනකොට නමස්කාර කරනකොට අර කිය ආත්ම නැවතත් එන්න පුළුවන්. ඒ වගේම පිට වෙලා යනවා ආලේපය තියෙන විට එවිට ඒ දෙවියන් වහන්සේට ගායනා කරනකොට සමහර විට වාදනය කරනකොට වෙන අයට ඒ ආත්මය නැවතත් එන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් විය යුතුයි. අපි මොන වගේ දේවල්ද වයන්නේ මොන වගේ නමස්කාරයක්ද කරන්න කියලා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපවගෙන යන්න. ජේසු පිහිට. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්කෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.